අයිබෝන් මේ වීඩියෝ එකක් බලන්න යන්නේ ගියර් ජාතික වන උද්‍යානය පිළිබඳව තරමක් විශේෂිත අවස්ථාවක් අපි බලමු ඇයි ගියර් ජාතික වන උද්‍යානය මෙච්චර විශේෂිත කියලා. ගියර් ජාතික වන උද්‍යානය කියන්නේ වනජීවී සංරක්ෂණයේ සාර්ථකත්වයේ උදාහරණයක් විදිහට පෙන්වන්න පුළුවන්. මොකද 1800 ගණන් වල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කාලයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ ඉන්දීය ඉහළ පැලැන්තියේ උදවිය විසින් කරපු දඩයම් කිරීම නිසා 1800 ගණන් වල ඉවරෙද්දී ආසියාතික සිංහ ගහනය 20කට අඩු ප්‍රමාණයක් දක්වා පහත බැහැලා තිබ්බා. නමුත් 1965 මේක අභය භූමියක් විදිහට නම් කරලා 1971 වෙද්දී වනජීවී උද්‍යානයක් විදිහට නම් කරන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. දැන් අවසාන ගණනය කිරීම අනුව සිංහයන් 350 ගණක් පමණ වාසය කරනවා. සෑහෙන සාර්ථකත්වයක්. 20 ඉඳන් 350 ගණක් වෙනකන් ගේනකම් ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද මේ වන උද්‍යානය සහ අභය භූමිය එකතු කරපුවාම වර්ග කිලෝමීටර් 1410කට මදක් වැඩියෙන් තියෙනවා. ඒකෙන් වන උද්‍යානය විතර ගණන් ගන්නේ වර්ග කිලෝමීටර් 258ක වාගේ ප්‍රමාණයක් විතරයි. ඉතුරු වර්ග කිලෝමීටර් 1100 ගණනම තාමත් අභය භූමියක් විදිහට පවතිනවා. මේකේ විශේෂත්වය වන්නේ මේ වන උද්‍යානය ඇතුලේ පාරම්පරික ගම්මාන 16ක් මට මතක විදිහට 16ක් හෝ 18ක් තාමත් පවතින මේ මිනිස්සු ජීවත් වෙන මේ වන උද්‍යානය ඇතුළත. ඒ වන උද්‍යානයට අමතරව පේරණ කලාප නැත්නම් බෆර් සෝන් එක විදිහට වර්ග කිලෝමීටර් 500ක් පමණ ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. ඒ අතින් බලපුවහම මේක සෑහෙන විශාල වන උද්‍යානයක් එහෙම වෙන්න ඕනේ. මොකද ආසියාවේ සිංහයෝ වාසය කරන එකම ස්ථානය මේ ගියර් ජාතික වන උද්‍යානය විතරයි ගුජරාත් ප්‍රාන්තයේ. ඒ නිසා මේක ලෝකයේ විශේෂිත වනජීවී ස්ථානයක් විදිහට නම් කරලා තියෙනවා. මේකේ විශේෂත්වය වන්නේ ප්‍රධාන පිවිසුම තියෙන්නේ නිර්තදික කලාපේ. එතනින් තමා වාහන වෙන් කරගන්න අපිට පර්මිට් එක ගන්න පුළුවන් ඔන්ලයින්. කලින් ඒක වෙන් කරගන්න පුළුවන්. එතකොට කැමරා ගාස්තු, වාහන ගාස්තු, මග පෙන්වන්න සහ රියදුරු වෙන් කරගන්න ඕනේ ඒ වෙලාවේ. අන්න ඒ පොඩි වෙලාව ගත වෙන වැඩක් තියෙනවා. මේකේ රූට්ස් 13ක් තියෙනවා. ඒ රූට්ස් 13 පටන් ගන්නේ චෙක් පොයින්ට් එකකින්. බම්බර් ෆෝර්ට් කියලා චෙක් පොයින්ට් එකක් තියෙනවා. සසන් කියලා චෙක් පොයින්ට් එකක් තියෙනවා. ඒ චෙක් පොයින්ට් වලින් යන්න පුළුවන් රූට්ස් ගහලා තියෙනවා. ඉස්සරහම මේ හවල් රූට් වල විතර යන්න පුළුවන් කියලා. අපි හිතමු රූට් නම්බර් 1 කියලා. රූට් නම්බර් 1 එක ගිහිල්ලා එක පැත්තකින් ගිහලා අහපව බම්බර් ෆෝර්ට් ගේට් එක ඇතුළට යනවා නම් ඒ ගේට් එකම තමයි එළියට එන්නේ. නමුත් ඒ රූට් එකම පාවිච්චි කරන්න පුළුවන් රූට් නම්බර් 6 කියලා. ඒකෙම අනිත් පැත්තට ගිහලා આવොත් ඒක වෙන රූට් එකක් විතර ගණන් ගන්න. ඔය විදිහට ඇතුලේ අපිට පේනවා රූට්ස් එක එක සමග මුහු වෙනවා, සමහරවිට හන්දි වාගේ අහු වෙනවා. ඒ කියන්නේ ඒක මැනලා තියෙන හරියටම පැය 3ක් යන විදිහට. හැමෝම GPS වලින් නිර්ණය කරනවා කොහෙද යන්නේ යන මාර්ගය සහ වේගය. එතකොට ගිහිලි වල කොච්චර ආරංචි වුණත් පිටිපස්සේ ඔයාලා පහු කරලා ආවා අපරාධේ මේ සිංහෙක් ඉන්නවා කියලා හරවලා එන්න බෑ. චුටි දුරක් හරවලා ඇවිල්ලා ආපහු බලන්න පුළුවන් මහා පරිමාණ දුරක් එන්න බෑ මොකද පැය 3කට සීමා කරලා තියෙන හින්දා. එතකොට හැම සෆාරියම පැය 3යි 6 ඉඳන් 9 වෙනකන් 9 ඉඳන් 12 වෙනකන් ඊට පස්සේ 4 ඉඳන් 7 වෙනකන්. මේ පැය 3ක කාලවකවානුව ඇතුළතදී 6 ඉඳන් 9 වෙනකන් වාහන 50ක් ඇතුල් කරන්න පුළුවන්. ඒ විදිහට දවසට උපරිම වාහන 150 ඇතුළත් කරන්න පුළුවන්. අපි ගියර් ජාතික වන උද්‍යානයේ සෆාරි 4ක් කරා. අපේ වාහන 2යි ගියේ. අපි බලමු අපේ වාසනාව හා අවාසනාව හැදිච්ච හැටි ඒක ඊළඟ වීඩියෝ එකකින්.